හොඳයි ළමයි ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අද ඩ්‍රම් ලෙසන් එකට මම පුබුදු නිරෝෂන් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ සිංගල් ස්ට්‍රෝක් ඩ්‍රම් රුඩිමන්ට් එක ට්‍රිනිටි ග්‍රේඩ් එක්සෑම්ස් වලට අදාළ විදියට කොහොමද ප්‍රැක්ටිස් කරගන්නේ කියලා. අද මම එක්සයිසස් 4ක් කියා දෙනවා. එතකොට මේ එක්සයිසස් 4 ට්‍රිනිටි ග්‍රේඩ් එක්සෑම්ස් කරන ළමයිට විතරක් නෙවෙයි ඩ්‍රම්ස් ඉගෙන ගන්න ඕනිම ළමෙක්ට එයාලගේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩෙවලොප් කරගන්න හොඳ එක්සයිසස් 4ක් තමයි අද අපි මේ කරන්න යන්නේ. මොකක්ද ඩ්‍රමර් කෙනෙක්ගේ ඉන්ඩිපෙන්ඩන්ස් කියන්නේ? ඉන්ඩිපෙන්ඩන්ස් කියන්නේ ඩ්‍රමර් කෙනෙක් විදිහට අපිට මොලෙන් එක වෙලාවේ පණවිඩ 4ක් යවන්න පුළුවන් වෙන්න ඕනි. රයිට් හෑන්ඩ් ඔයා මේ වැඩේ කරන්න, ලෙෆ්ට් හෑන්ඩ් ඔයා මේ වැඩේ කරන්න, රයිට් ෆුට්, ලෙෆ්ට් ෆුට් ඔයාලා මේ වැඩේ කරන්න කියලා මොලෙන් එක වෙලාවේ පණවිඩ 4ක් යවන්න පුළුවන් වෙන්න ඕනි. මේ පණවිඩ 4 පටල ගන්න නැතුව නිවැරදිව ලස්සනට ප්ලේ කරන එක තමයි ඩ්‍රමර් කෙනෙක්ගේ ඉන්ඩිපෙන්ඩන්ස් කියලා කියන්නේ. එතකොට අද අපි මේ කරන්න යන එක්සයිසස් 4න් ඔයාලගේ ඉන්ඩිපෙන්ඩන්ස් නියමට ඩෙවලොප් වෙනවා. ට්‍රිනිටි ග්‍රේඩ් එක්සෑම්ස් කියන්නේ මොකක්ද කියලා මම ඉදිරියේදී වීඩියෝ එකක් අරගෙන එන්නම්. හොඳයි අපි යමු අද ලෙසන් එකට. අද අපි කරන්න යන්නේ සිංගල් ස්ට්‍රෝක් කියන රුඩිමන්ට් එක. මේ සිංගල් ස්ට්‍රෝක් කියන රුඩිමන්ට් එක අදාළ වෙන්නේ ට්‍රිනිටි එක්සෑම්ස් වල ග්‍රේඩ් 1 ළමෙක්ට අදාළ රුඩිමන්ට් එකක් තමයි සිංගල් ස්ට්‍රෝක් කියලා කියන්නේ. එතකොට ඩ්‍රමින් වල ලෙවල් 1 එහෙම නැත්නම් ට්‍රිනිටි එක්සෑම්ස් වල ග්‍රේඩ් 1 කරන ළමෙක්ට තමයි අද අපි මේ කරන එක්සර්සයිසස් 4 අදාළ වෙන්නේ. හොඳයි පළවෙනි එක්සර්සයිසස් දෙක අපි කරන්න යන්නේ 8 notes වලින්. එතකොට 8 notes වලින් අපි කවුන්ට් කරගන්න ඕනි 1 and 2 and 3 and 4 and 1 and 2 and right ඒ විදිහට 8 notes වලින් දෙකට කවුන්ට් කරන්න පළවෙනි එක්සර්සයිසස් දෙකේදී. ඔන්න අපි යමු පළවෙනි එක්සර්සයිස් එකට සිංගල් ස්ට්‍රෝක් ඔයාලා දැන්ටමත් දන්නවා. පළවෙනි ස්ටෙප් එක තමයි අපි try කරන්න ඕනි ස්නේර් ඩ්‍රම් එකට right left right left right left right left කියන රුඩිමන්ට් එක 1 and 2 and 3 and 4 and කියලා කවුන්ට් කරන ගමන් ප්ලේ කරන්න. රයිට් ඒක ඔයාලා හැමෝම දන්නවා සිංගල් ස්ට්‍රෝක් ඔයාලා ප්ලේ කරන්න දන්නවා. රයිට් දැන් අපි විශේෂ දේ තමයි මෙතන අපි දැන් ඇඩ් කරන්න යනවා 1 එකට බේස් ඩ්‍රම් එකක් 2 කියද්දී අපි හයි හැට් ස්ටෙප් එකක්. හයි හැට් ස්ටෙප් එකක් කියන්නේ අපි කකුලෙන් ප්ලේ කරන නෝට් එකක් හයි හැට් එක මෙන්න මේ විදිහට. ඒ විදිහට ප්ලේ කරන නෝට් එකකට තමයි අපි හයි හැට් ස්ටෙප් එකක් කියලා කියන්නේ. එතකොට 1 එකේදී බේස් ඩ්‍රම් 2 එකේදී හයි හැට් ස්ටෙප් නැවතත් 3 එකේදී බේස් ඩ්‍රම් 4 එකේදී හයි හැට් ස්ටෙප්. රයිට් අපි දැන් අර 1 and 2 and 3 and 4 and කියලා ප්ලේ කරන ස්නේර් ඩ්‍රම් එකට අපි ප්ලේ කරන දේ උඩට 1 2 3 4 කියලා කකුල් වලින් මේ ඉන්ඩිපෙන්ඩන්ස් වැඩේ ඇඩ් වෙන්න ඕනේ. රයිට් අපි දැන් බලමු පළවෙනි එක්සර්සයිස් එක ස්ලෝ. රයිට් එතකොට ඔයාලට හොඳටම නෝටිස් වෙනවා අපේ බේස් හරි හයි හැට් ස්ටෙප් එක හරි වදින්නේ අපේ රයිට් හෑන්ඩ් එකක් වදින අවස්ථාවක. 2 කියද්දී එතකොට හයි හැට් එක පෑගෙන්නේ දකුණු අතත් එක්ක. රයිට් එතකොට හයි හැට් ස්ටෙප් එක පාගද්දී ඔයාලා දැනගන්න ඕනි අනිවාර්යයෙන්ම අපි හයි හැට් එකේ මේම හීල් ඩවුන් තියාගෙන කකුල රයිට් ඔයාලට වීඩියෝ එකෙන් පේනවා මම හිතන්නේ මගේ දැන් කකුල තියන් ඉන්නා වගේ හීල් ඩවුන් කකුල මේ කොටස මේ පල්ලෙහාට මෙතනට තියාගෙන මෙහෙම ප්ලේ කරන්නේ අපි හයි හැට් ස්ටෙප් එකක් පාගද්දී මෙහෙම හීල් අප් කකුල පිටිපස්ස කොටස උඩට ගන්න ඕනේ උඩට අරගෙන මෙන්න මේ විදිහට තමයි අපි ප්ලේ කරන්නේ. ඒ කියන්නේ අපි බේස් ඩ්‍රම් එක ප්ලේ කරන්නේත් එහෙමනේ. හීල් අප් නේ අපි ප්ලේ කරන්නේ. එතකොට හයි හැට් ස්ටෙප් එක ප්ලේ කරන්නේත් එහෙම හීල් අප්. රයිට් එතකොට අපේ කකුල් දෙකම ඒ කියන්නේ හීල්ස් දෙකම උඩ තියෙන්නේ. එතකොට අපි සීට් එකේ හොඳට බැලන්ස් හොඳට වාඩි වෙලා ඉන්න ඕනි. හරියට බැලන්ස් වාඩි වුණ නැතොත් අපිට මේ කකුල් දෙකම උඩ තියාගෙන මේ වැඩේ ප්ලේ කරගන්න අමාරු වෙනවා. රයිට් නැවතත් අපි බලමු පළවෙනි එක්සර්සයිස් එක.
අපේ හීල්ස් දෙකම උඩ තියෙන හින්දා අපි හොඳට ස්ටූල් එකේ බැලන්ස් ඉන්න ඕනි. ගොඩක් ළමයිට වෙන්නේ මේ හීල්ස් දෙකම උඩට ගත්තට පස්සේ දන්නේම නැතුව ටික ටික මෙහෙම ටික ටික පස්සට යනවා. එහෙම පස්සට යන්න බෑ. හොඳට ස්ට්‍රේට් ගානට වාඩි වෙලා ඉන්න ඕනි. රයිට් ලෙෆ්ට් නෝට්ස් දෙකම ස්නෑර් ඩ්‍රම් එකට ප්ලේ කරන නෝට්ස් දෙකම සමාන ලෙවල් එකකින් ප්ලේ කරන්න ඕනේ. අපි අර බේස් හරි හයියට් ස්ටෙප් එකත් එක්ක හරි වදින නෝට් එක ඇක්සන්ට් එකක් වගේ වදින්න බෑ. මම මෙන්න මේ කරන විදිහට. එහෙම ලවුඩ් නෝට් එකක් වදින්න බෑ. රයිට් සහ ලෙෆ්ට් නෝට්ස් දෙකම සමාන ලෙවල් එකකින් වදින්න ඕනේ. රයිට් පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි කරන්න බලමු. රයිට්. දැන් අපි යමු දෙවෙනි එක්සර්සයිස් එකට. දෙවෙනි එක්සර්සයිස් එක හරිම සිම්පල්. කකුල් වලින් මේ ගිය වැඩේ මේ විදිහටම යන්න. දැන් අපි left hand lead left එකෙන් තමයි අපි දැන් single stroke එක ආරම්භ කරන්න ඕනේ. එතකොට bass හරි highest step එක හරි එන්නේ ඔයාගේ left hand එකක් උඩට අනිවාර්යෙන්ම. right. හොඳයි දැන් අපි 8 notes වලින් කරන exercises දෙක ඉවරයි. දැන් අපි 3 4 exercises දෙකට යන්න හදන්නේ. මේ දෙකේදී අපි 16 notes වලින් count කරගන්න ඕනේ. 16 notes වලින් count කරන විදිය ඔයාලා දැනටමත් දන්නවා. 1 E N 2 E N 3 E N 4 E N right ඒ විදිහට තමයි count එක යන්නේ. කටට ඒ count කරන එක හොඳට හුරු කරගන්න. 1 E N 2 E N 3 E N 4 E N 1 E N 2 right ඒ විදිහට ස්පීඩ් උනත් කියන්න පුළුවන් වෙන්න ඕනි. right දැන් මේකෙදිත් අපි bass සහ hi-hat කලින් ගිය විදිහමයි. 1 2 3 4 අන්නේ places උඩ අපේ bass සහ hi-hat කලින් ගිය විදිහටම යනවා. දැන් අපි snare drum එකට යන්න ඕනි 16 notes. ඒ කියන්නේ right දැන් අපි bass drum hi-hats add වෙන්න ඕනි 1 2 3 4 වලට. අපේ කලින් exercises දෙකේදී notes අපි අත්වලින් play කරන notes දෙකකට පාරක් තමයි bass hi-hat මාරු උනේ. දැන් මේ exercises දෙකේදී 3 4 exercises දෙකේදී අපි අතින් play කරන notes 4කට පාරක් තමයි bass hi-hat මාරු වෙන්නේ. right ස්පීඩ් යන්න try කරන්න අනිවාර්යෙන් count කරන්න 1 යන 2 යන කියලා count කරන්න අනිවාර්යෙන්ම right දැන් අපි යමු හතරවෙනි exercise එකට හරිම simple left hand එකෙන් තමයි අපි දැන් single stroke එක ආරම්භ කරන්න ඕනේ.
රයිට්. ඔයාලගේ ප්ලේ කරද්දී නෝට්ස් එකම ලෙවල් එකකට තියෙන්න ඕනි. ස්නෑර් ඩ්‍රම් එකට ප්ලේ කරන නෝට්ස් ඇක්සන්ටඩ් නෝට් එකක් වගේ වදින්න බෑ. අර ප්‍රධාන ස්ථාන වලට 1 2 3 4 වලට ඇක්සන්ට් එකක් වගේ වැදුනොත් වැරදි. මෙන්න මේ විදිහට වැදුනොත් වැරදි. ගොඩක් ළමයි මේ විදිහට කරනවා අර බේස් එකත් එක්ක කනෙක්ට් කරගන්න තියෙන පහසුවට. එතකොට ලේසි අර කනෙක්ෂන් එක හදාගන්න පහසුවට ඇක්සන්ට් එකක් ප්ලේ කරනවා. හැබැයි එහෙම කරන්න බෑ. නෝට්ස් ඔක්කොම අතින් ප්ලේ කරන නෝට්ස් 16ම එකම ලෙවල් එකකට යන්න ඕනි. ඒ විදිහට එකම ලෙවල් එකකට යන්න ඕනේ. හොඳයි අද අපි කරේ ඉන්ඩිපෙන්ඩන්ස් බිල්ඩ් වෙන හොඳ සිංගල් ස්ට්‍රෝක් එක්සර්සයිසස් 4ක්. මේ 4 කරගත්තාම ඩ්‍රමර් කෙනෙක්ගේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩිවෙලොප් වෙනවා. ඒ වගේම තමයි මේ විදිහට ප්‍රැක්ටිස් කරගත්තාම එතකොට ඔයාලා කවදා හරි ට්‍රිනිටි ග්‍රේඩ් එක්සෑම්ස් කරනවා නම් ඒකටත් අදාළ වෙන විදිහට තමයි මේ අපි අද ප්‍රැක්ටිස් කරගත්තේ. හොඳයි එහෙනම් අපි තවත් ලෙසන් එකකදී හම්බෙමු. බොහොමත්ම ස්තුතියි ලෙසන් එකත් එක්ක හිටියට. thank you very much.